අයිබෝන් ආදරණීය පුතේ අද අපි 4 ශ්‍රේණියේ මව්බස විෂයට අදාළ කාටුන් චිත්‍ර ගැන ඉගෙන ගනිමු. මේ කාටුන් චිත්‍රයක් අඳින ගමන් තමයි මම ඉන්නේ. ඉතින් ඔයාලා ඒකත් බලන්න. බලන ගමන් කාටුන් චිත්‍ර ගැන චුට්ටක් අහගෙන ඉන්න. පුතේ කාටුන් චිත්‍රකින් අපිට පුළුවන් වචන ලියන්නේ නැතුව, කටින් මොකොත් කියන්නේ නැතුව චිත්‍රකින් අපිට අදහසක් දෙන්න. ඒ කියන්නේ මොනවා හරි කතාවක්, මොනවා හරි සිද්ධියක්, මොනවා හරි දෙයක් චිත්‍රයක් මගින් අපිට තව කෙනෙක්ට කියන්න පුළුවන්. ඒකට තමයි අපි කාටුන් චිත්‍ර කියලා කියන්නේ. එතකොට හැම වෙලේම ඒ අපි කියන්න තියෙන අදහස අපි ලස්සනට චිත්‍රකින් ඇඳලා පාට කරලා අපි ඒ අදහස එන විදිහට ඒ චිත්‍ර නිර්මාණය කරන්න ඕනේ. දැන් මගේ දොළ පුතාලට තියෙනවනේ 4 ශ්‍රේණියේ මව්බස පාඩමේ කාටුන් චිත්‍රවල තියෙනවා චිත්‍ර අඳින්න මාතෘකා දෙකක්. නැත්තම් කතන්දර දෙකක් අපිට තියලා තියෙනවා. පුතාලට මතකයිද එක කතාවක මෙන්න මෙහෙම තියෙනවා. ගඟ ළඟ ඉන්නව, ගඟ ළඟ යුරේ ඉන්නව තාරා පැටව දෙන්නෙක්. ඔන්න එයා ගාවට එනවා හාවෙක්. හාවෙක් ඇවිල්ලා කියනවා මට මේ ගඟෙන් ඉගුඩ වෙන්න උදව් කරන්න කියලා. ඊට පස්සේ තාරා පැටව දෙන්න යව කොන්දේ තියාගෙන ගඟෙන් ඉගුඩ කරනවා. ඉතින් ඔන්න ඔය කතාව අපි වචනයක්වත් ලියන්නේ නැතුව, කටින් මොකොත්ම කියන්නේ නැතුව අපි චිත්‍රයක් ඇඳලා කාටුන් නිර්මාණයකින් පෙන්වන්න තමයි මේ අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ලස්සනට කාටුන් චිත්‍ර ටික ඇඳලා බලන්න පුතේ මම මේ කියපු අදහස මේ චිත්‍ර වලින් ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම ආවනම් අපේ චිත්‍රත් සාර්ථකයි. ඒ වගේම අපිට අනිත් අයට දෙන්න තියෙන පණිවිඩෙත් සාර්ථකයි. දැන් මෙතන මොකද දෙන්න තියෙන පණිවිඩේ? අපි කවුරු හරි අපෙන් උදව්වක් ඉල්ලුවාම අපි ඒ උදව්ව කරන එක. ඒ යාළුවට උදව් කරන එක අපි හොඳ ගතිගුණයක්. ඒක අපි පුරුදු කරගන්න ඕනි. ඔන්න ඒ හොඳ ගතිගුණෙත් අපිට මේ කාටුන් නිර්මාණය තුලින් අපිට ලැබුණා. ඉතින් ඒ වගේ පුතේ තවත් නිර්මාණයක් තියෙනවනේ එතනින් පාත. ඒ නිර්මාණයත් පුතාලා මේ විදිහට ලස්සන චිත්‍රයක් ඇඳලා චිත්‍රයකින් ඒ නිර්මාණෙත් පෙන්වන්න ඕනි. ඉතින් ඒකත් ඔයගොල්ලෝ නිර්මාණය කරලා මට ෆොටෝ එකකුත් දාන්න. බලන්න ඔයාලගේ ලස්සන නිර්මාණ. ඉතින් මේ තියෙන්නේ සම්පූර්ණ කතාව. බලන්නකෝ කතාව අපි මේ චිත්‍ර බලනකොට අපිට තේරෙනව නේද? හාවා තාරා පැටවුන්ට මොන හරි කියනවා. කියලා ඔන්න බලන හාව තාරා පැටව දෙන්න හාවව ගඟෙන් එගොඩ කරන්න යනවා. ඉතින් මේ ඉන්නේ ඔයාලා වගේම පුංචි යාළුවෝ ටිකක් ඇඳපු ලස්සන චිත්‍ර. ඉතින් මගේ අනිත් දොළ පුතාලටත් පුළුවන් මේ වගේ ලස්සනට නිර්මාණ කරන්න. ඔගොල්ලෝ තව හිතන්න. මේ දවස්වල වෙන එක සිද්ධි අරගෙනත් අපිට කාටුන් නිර්මාණ කරන්න පුළුවන්. හොඳ කාටුන් ශිල්පියෙක් වුණොත් අනාගතේ පත්තරවලට ඒ වගේ අපිට නිර්මාණ ඉදිරිපත් කරන්නත් පුළුවන් දරුවනි. ඉතින් ඔන්න ඔයගොල්ලෝ හොඳට මේ නිර්මාණයක් දෙන එක ඉගෙන ගන්න. එහෙනම් අයිබෝවන්.